විවාහක යුවලක් වෙච්ච ඇඩම් සහ ඇමීලියා නිවාඩුවක් ගත කරන්න තෝරගන්නේ ස්කොට්ලන්තයේ කඳුකරයයි. ඔවුන්ගේ ගමනාන්තය වුණේ හුදකලා නිම්නයක පිහිටි පාඩුවට ගිය දූවිල්ලෙන් වැසිලා ගියපු කාලෙකට කලින් දෙව්මැදුරක් වෙලා තිබ්බ පුරාණ නිවසක්. එකී නිවස ඔවුන්ගේ සැලසුම් වලට අපූර්වට ගැලපෙන නමුත් මෙම ප්‍රේමණීය සංචාරය අනපේක්ෂිතව වෙලා ගන්නා ගුප්ත අන්ධකාරයක් නිසා ඇඩම්ටත් ඇමීලියාටත් රහස් වලින් පිරිච්ච මේ පාළු නිවසේදී අద్භූත අත්දැකීම් රැසකට මුහුණ දෙන්න සිදුවේ. එම අద్භූත අත්දැකීම් නිසා ඔහු එකිනෙකා විශ්වාස කරන්නට පවා බැරි වෙති. මේ දෙදෙනාගෙන් එක් අයෙක් පවසන්නේ සත්‍ය නොවේ. යුවලක් අතරේ ඇති අහිංසක රහසක් මෙන් නොව ඇඩම් සහ ඇමීලියා අතර ඇත්තේ අතිශය බිහිසිදු රහසකි. මෙකී නිවසේ රහසිගතව සරණ අද්භූත ගැහැණියක සමග ඇඩම් මේ ගත කරන්නේ සිය ජීවිතේ කිසිදු දිනක අමතක නොවන අන්දමේ විවාහ සංවත්සරයකි. ත්‍රිලර්, මිස්ට්‍රි සහ සයිකොලොජිකල් ෆික්ෂන් වගේ ජෝනරස් වලට කැමති අය වෙනුවෙන් තමයි අද මේ බුක් රිවිව් එක අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇලිස් ෆීනි විසින් ලියපු මේ රොක් පේපර් ඇන්ඩ් සිසර්ස් කියන පොත මේ වෙද්දී භාෂා 35කට අධික ප්‍රමාණයකට ට්‍රාන්ස්ලේට් වෙලා ඉවරයි. ඉතින් සාමාන්‍යයෙන් පොත් රිවිව් කරන වෙබ්සයිට් එකක් වෙච්ච goodreads.com වෙබ්සයිට් එකේ රේටින් වලට අනුව 5න් 3.9ක වගේ ගොඩක් ඉහළ රේටින් එකක් ගන්නත් මේ පොතට හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙච්චර සුවිශේෂී පොතක් සිංහලයට පරිවර්තනය කරන්නේ මදාරා අබේසිංහ විසින් මියුසස් බුක්ස් කියන පබ්ලිකේෂන් එක හරහා. හරි, දැන් අපි බලමු මෙච්චර සුවිශේෂී කතාවක් වෙන මේ කතාවේ මොකක්ද ස්ටෝරි එක කියලා. මේ කතාවට බලාගන්න හම්බෙන ප්‍රධාන මේන් කැරක්ටර්ස් දෙකක් තියෙනවා. ඇඩම් සහ ඇමීලියා. ඇඩම් කියන්නේ වෘත්තිමය වශයෙන් ස්ක්‍රිප්ට් රයිටර් කෙනෙක්. එහෙම නැත්නම් ෆිල්ම්ස් වලට ස්ක්‍රීන් රයිටින් කරන පුද්ගලයෙක්. ඉතින් ඇඩම්ගේ වයිෆ්, ඒ කියන්නේ ඇමීලියා කියන්නේ ඩොග් රිස්ක් සෙන්ටර් එක වැඩ කරන කාන්තාවක්. මේ ඇඩම්ට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ සෞඛ්‍ය ගැටලුත් එක්ක මේ විදිහට ඇඩම්ට හැකියාවක් නැහැ. පුද්ගලයෙක්ගේ මුහුණ හරියට හඳුනගන්න, මුහුණේ තියෙන සංවේදන තවත් කෙනෙක්ගේ මුහුණකින් වෙන් කරලා හඳුනගන්න ඇඩම්ට හැකියාවක් නැහැ. සරලව කිව්වොත් තමන්ගේ මුහුණ කොයි වගේද කියලා බලා ගන්නවත් ඇඩම්ට මේ වෙද්දි හැකියාවක් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් එක්ක වුණත් මේ දෙන්නා හරි ලස්සනට සතුටින් ජීවත් වෙනවා. හැබැයි කාලයක් යද්දී මේ දෙන්නටත් ජීවිතය ඇතුලේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ පුංචි පවුල ඇතුලේ ගොඩක් පවුල් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ දෙන්නා මේව निराකරණය කරගන්න උත්සාහ කරාට ඒ කොයිම අවස්ථාවකදීවත් ඒව निराකරණය කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දෙන්නා තමන්ගේ ජීවිතයේ ඇතිවෙච්ච මේ ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන් අවසාන අවස්ථාව කියලා හිතලා ඒගොල්ලන්ගේ 10 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ස්කොට්ලන්තයේ තිබ්බ ගෙදරකට ගිහිල්ලා නිදහසේ කාලය ගත කරලා ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ආයෙ ගෙදර එන්න තීරණය කරනවා. හැබැයි මේ ස්කොට්ලන්තේ ඒ අතහැරලා දාපු දේවස්ථානයට ගිහිල්ලා තමන්ගේ නිවාඩුව ගත කරන්න ආරම්භ කරද්දිම මේගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ තමන් කොයි විදිහකටවත් අපේක්ෂා කරපු දේවල් නම් නෙමෙයි. විශේෂයෙන්ම ප්ලොට් ට්විස්ට් වලට කැමති අය නම් ගොඩක්ම හොඳ සුපිරිම පොතක් විදියට මෙන්න මේ පොත රෙකමන්ඩ් කරන්න පුළුවන්. ප්ලොට් ට්විස්ට් එකක් දෙකක් නෙමෙයි 4 5 6ක්ම හරි ලස්සනට මේ කතාව ඇතුළේ ඉදිරිපත් කරන්න ඇලිස් ෆීනි සමත් වෙලා තියෙනවා. පොතේ එන්ඩින් එක හරිය කියවද්දි මෙච්චරට මොනවද මේ කියවේ වගේ වයිබ් එකක් පාඨකයාට දෙන්න මේ පොත සමත් වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ගත්තම රොක් පේපර් සිසර්ස් මේ පොතේ චැප්ටර්ස් ඉදිරිපත් කරන්නේ කොටස් 3ක් යටතේ. ඒ කියන්නේ ඇඩම්, ඇමීලියා සහ රොබින් කියන කොටස් 3 යටතේ තමයි මේකේ චැප්ටර්ස් අපිට ඉදිරිපත් කරන්නේ. කවුද මේ රොබින්? රොබින් කියන්නේ ඇඩම්, ඇමීලියා වගේම මේ කතාවට සම්බන්ධ වෙන හරි ලස්සන චරිතයක්. ඉතින් ඒ වගේ හරි ලස්සන නැරේෂන් එකක් එක්ක අනිවාර්යයෙන්ම කියවන්න පොතක් විදිහට මේ පොත මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම මේ පොතේ මම දැකපු තවත් ඉන්ට්‍රෙස්ටිංම පාර්ට් එකක් තමයි මේ කතාව කන්ටිනියු වෙද්දී අපිට තැනින් තැන, ඒ කියන්නේ ස්ටෝරි එක කියවන් යද්දී අපිට තැනින් තැන මේ ඇමීලියා ඇඩම්ට ලියුම් බලා ගන්න හම්බෙනවා. ඇමීලියා පුරුද්දක් විදිහට හැම අවුරුද්දෙම ඇනිවර්සරි එක දවසේ ඇඩම්ට ලියුමක් ලියනවා. හැබැයි කොයි වෙලයකදීවත් ඒ ලියුම ඇඩම්ට දෙන්න ඇමීලියා කටයුතු කරන්නේ නැහැ. ඒක හංගලා කොහෙන් හරි තියලා තමන්ගේ ජීවිතයේ අවසාන කාලේ හරි ඇඩම් එක්ක ඒවා හොමාරු කරගන්නවා කියන බලාපොරොත්තු වෙන තමයි ඇමීලියා ඉන්නේ. ඉතින් මේ ලියුම් වගේම මේ කපල් එක හැම ඇනිවර්සරි එකටම ඒ ඇනිවර්සරි එකට ආවේනික වෙච්ච මොකක් හරි දෙයක් දෙන්න අතර හොමාරු කරගන්නත් කටයුතු කරා. ඉතින් මේ වගේ පොඩි දේවල් වුණත් කතාව අතරමැද්දෙන් දාලා කතාව හරිම ඉන්ට්‍රෙස්ටිං කරන්න මේකේ කතුවරයා මාර උත්සාහයක් ඉදිරිය තියනවා විතරක් නෙමෙයි ඒ උත්සාහය හරි ලස්සනට සාර්ථක වෙලා තියෙනවා.
මේ වගේ පොඩි පොඩි දේවල් වලින් වුණත් ගොඩක් ගැඹුරු දේවල් සිම්බලයිස් කරන්න මේකේ රයිටර්ට හැකියාවක් හම්බෙලා තියෙනවා. කතාවේ අන්තිම හරිය කියවන කම්ම ඇඩම් සහ ඇමිලියා ගැන සැක හිතෙන අපේ හිතේ ඩවුට් එකක් ඇති වෙන ගොඩක් දේවල් කතාව තුළ සඳහන් කළා. කතාවේ අවසාන කොටස වෙනකම්ම පාඨකයව කුතුහලයෙන් රඳවා ගන්න මේ පොතේ තියෙන්නේ මාරම හැකියාවක්. පිටු 357ක් වගේ ප්‍රමාණයක් ඇතුළේ දිවෙන මේ කතාව කිසිම බෝරින් ගතියක් නැතුව හරිම ඉන්ට්‍රස්ටිං එකේ කියවන්න පුළුවන්. පොඩ්ඩක්වත් කම්මැලිකමක් නැතුව හරිම චිල් එකේ හරිම ඉන්ට්‍රස්ටිං විදිහට කියවන්න පුළුවන් විදිහට මේ පොතේ නැරේෂන් එක නම් සුපිරියටම ලියලා තියෙනවා. කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට කියවලා එක දවසක් ඇතුලේ අනිවාර්යෙන් රොක් පේපර් සිසර්ස් මේ පොත කියවලා ඉවරයක් කරන්න පුළුවන්. ඉතින් මම කියෙව්වා මේ ත්‍රිලර් ජෝන්රගේ පොත් අතරින් උඩින්ම තියෙන පොතක් තමයි මේ රොක් පේපර් සිසර්ස් කියන පොත. ඉතින් මගේ පුද්ගලික රේටින්ග්ස් අනුව මේ පොතට මට 10න් 8.9ක වගේ රේටින් එකක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන් සස්පෙන්ස් ත්‍රිලර් වගේ ජෝන්රස් වලට කැමති අයට ගැළපෙන පොතක් විදිහට මේ පොත මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ කියවන්න ඉන්න බුක් විශ් ලිස්ට් එකට අනිවාර්යෙන් මේ පොත ඇඩ් කරගන්න කියන ගමන් අද වීඩියෝ එකෙන් සමුගන්නවා. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. films, TV series, book reviews වගේ ගොඩක් දේවල් බලන්න ආස හැමෝම channel එක subscribe කරලා share කරලා අපිත් එක්ක එකතු වෙන්න.